ආයිබෝවන් යාළුවනේ AN Electrical YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ wall pan එකක්. මේ wall pan එක වැඩ කරන්නේ නැහැ කියන්නේ මේ wall pan එක වැඩ කරනවා ස්විච් එක on කරපු ගමන් චුට්ට වෙලාවක් දුවලා off වෙනවා. එහෙම තමයි කිව්වේ. හොඳයි. අපි ගලවලා බලමු මොකද්ද මේකට වෙලා තියෙන්නේ මොකද්ද කරන්න පුළුවන් කියලා. හොඳයි යාළුවනි අපි පටන් ගමු වීඩියෝ එක. මේ රිමෝට් කන්ට්‍රෝල් වලින් පාලනය වෙන වෝල් ෆෑන් වල ගොඩක් වෙලාවට දෝෂ පැන නගිනවා. රිමෝට් කන්ට්‍රෝල් වෝල් ෆෑන් විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට ස්ටෑන්ඩ් ෆෑන් වලත් මේ දෝෂ මේ පැන නගිනවා. හැබැයි ඉතින් ස්ටෑන්ඩ් ෆෑන් වලට සාපේක්ෂව මේ වෝල් ෆෑන් වල දෝෂ පැන නගින අවස්ථා වැඩි. මේවා ඇතුලේ තියෙනවා මෙතන ඉලෙක්ට්‍රොනික පරිපථයක්. ඒකේ තියෙන IC වල යම් දෝෂ පැන නගුණාන් පස්සේ ඒක හරියට වැඩ කරන්නේ නැතුව එක එක දෝෂ මත වෙනවා. දැන් මේකේ තියෙන දෝෂයයි කියලා කිව්වේ පවර් එක ඔන් කරපු ගමන් පෑන් එක දුවන්න ගන්නවා. තප්පර කිහිපයකින් ඔටෝම ඔෆ් වෙනවලු. ආයෙ ඔන් කරපුවම ආයෙ දුවනවා. ඊට පස්සේ ආයෙ ඔෆ් වෙනවා. ඉතින් එහෙම එකක් තමයි කිව්වේ. හොඳයි අපි ගලවලා බලමු මේක මොකද කරන්න පුළුවන් කියලා. ඊට කලින් අපි මේකට සප්ලයි එක දීලා බලමු. මොකද්ද මේ කියන්නේ? මේ කියන කතාව මොන වගේද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ප්ලග් එක ගහනවා. පවර් එක නම් ආවා ඇතුළට ගත්තා. ඒව නම් වැඩ කරනවා. හොඳයි මේ විදිහට ඔන් ඔෆ් ස්විච් එක බලමු. මම ඔන් කරලා බලන්න. මේ ෆෑන් එකත් එක්ක පේනවා. දුවනවා. දැක්කද? ඔන්න ඔය LED තමයි කියලා තියෙන්නේ. ඔන් කරපුවම ටික වෙලාවකින් ඔෆ් වෙනවා. ඔය ස්පීඩ් වලට මාරු කරන්නවත් මොකුත් බෑ. දැක්කද? චුට්ටක් කියලා දුවලා ඔෆ් වෙනවා. දැන් ඔය ඔෆ් වෙලා තියෙන්නේ අර කැරකෙනෙච්ච නිසා කැරකෙනවා. ආයෙ ඔන් කරපුවම ආයෙ දුවනවා ආයෙ ඔෆ් වෙනවා. දැක්කද? ඒක තමයි දෝෂේ. හොඳයි අපි පොඩ්ඩක් ගලවලා බලමු. මම කරන්ට් එක නම් ඩිස්කනෙක්ට් කළා. මේ විදිහට මේ එන පහක් හයක් තමයි තියෙන්නේ. ගලවලා බලමු. ඔය තියෙන ඉලෙක්ට්‍රොනික පරිපථේ පේනවා නේද? මේ තියෙන මේ IC මේවා තියෙන තව ඇතුල් පැත්තෙනුත් මොනවා හරි IC ඇති. ඕවෙන් තමයි පාලනය වෙන්නේ. පොඩ්ඩක් ගලවලා බලමු. මම ගලවලා පෙන්නන්නම්. සර්කිට් එක පෙනුමට මොකුත් වෙලා නැහැ. හොඳට තියෙන ඒ වුණාට ඉතින් මේ ඇතුලෙන් මොනවා හරි වෙලා ගොඩක් වෙලාවට මේ අකුණු ගහනකොට මේ අකුණු නිසා තමයි මේවා සවුත් වෙන්නේ. ඒ කියන්නේ අකුණු වලදී එන වැඩියෙන් එන වෝල්ටේජ් එක නිසා මේ තප්පර ගානකට සමහර වෙලාවට ආවොත් ඒ වෝල්ටේජ් එක මේක ඇතුළට මේ IC වලට බලපෑම් සිද්ධ වෙනවා. මේ දැක්කද හූනි මැරිලා ඇතුලේ පේනවද යාළුවනේ? මේ හූනික් මැරිලා හැබැයි එක හූන නිසා ෂෝට් වුණාද කියලා නම් පේන්නේ නැහැ සර්කිට් එකේ. කරෝල වෙලා මේ මේක යාළුවනේ මේ ඔයගොල්ලෝ නම් පෙන්නන්නම් පටන් ගන්න කලින් මොකද කරන්න කියලා. මේ මෙතන මේ මෝටරේට යන සප්ලයි තමයි මේ මෙතන මේ ස්පීඩ් වලින් තියෙන්නේ. මේ SW කියන්නේ ස්විම් කියන්නේ වටේ කැරකෙන මෝටරේට මේ ඔයගොල්ලෝ දන්න රිමෝට් කන්ට්‍රෝල් පෑන් වලින් වැඩ කරන
මේ වර්ගයේ ෆෑන් වල මෝටර් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ස්විම් එකට වෙන මෝටරයක් තියෙනවා. මේ ෆෑන් තටු කරගෙන වෙන මෝටරයක් තියෙනවා. මොකද අර අනිත් ෆෑන් වල නම් ගියර් මෝටර් ගියර් වීල් ප්ලාස්ටික් වීල් සෙට් එකකින්නේ වටේ කරකවන්නේ රොටේට් කරන්නේ. ඉතින් මේවා එහෙම නැහැ. මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන හින්දා ඒකට වෙන මෝටරයක් තියෙනවා. නැත්නම් අපිට ඕන වෙලාවට රිමෝට් එකෙන් නවත්තන්න බැරුව යනවනේ. ඒක හින්දා. හරි. මෙතන ඉතින් මේක තමයි ඒ කනෙක්ෂන් එක යන මේ මෙතන තියෙන මේ පාලන පද්ධතිය මේ තියෙන උපකරණ වලින් තමයි විදුලිය හසුරවලා අපි රිමෝට් එකෙන් ඔන් කරපුවාම මෙතෙන් ටික් ගාලා ඔන් කරපුවා මේ ස්විච් වගේ තියෙන්නේ මේවා මේ ට්‍රාන්සිස්ටර් වර්ග. එතනින් ස්විච් උනායින් පස්සේ ටක් ගාලා කරන්ට් එක මේ පැත්තට එනවා. මේක ස්විම් මෝටරේ වටේ කරගෙන එක. මේ ස්පීඩ් තුන තමයි මේ වයර් තුනක් තියෙන්නේ. මේ පේනව නේද මේ? ඉතින් මෙතන ගහලා තියෙන්නේ නම් හයි මීඩියම් ලෝ කියලා. එල් අකුර පේන්නේ නැහැ. අනිත් පැත්තේ බලමු තියෙනවද කියලා. මේ ස්පීඩ් තුන තමයි තියෙන්නේ. ওই පැත්තෙත් ගහලා තියෙනවා මේ. මේ තියෙන එල් අකුර. මේ low medium high ඒ තුන මේ ස්විම් එක. එතකොට මෙතන මේ තියෙන්නේ මෙතන ඇවිල්ලා මේන් කරන්ට් එක මේ ඉන්පුට් එක මේ තියෙන මේ බේස් එක මේ නියුට්‍රල් එක මේක තමයි මේ මෝටරේට යන මේ ඩිරෙක්ට් නියුට්‍රල් එක මේ තියෙන මේක තමයි මෝටරේට යන්නේ හරියට සම්පූර්ණ අහුවෙන් ගන්න පේනව නේද එතනින් තමයි පාස් වෙලා මේ ෆියුස් එක හරහා අරන් තියෙන ෆියුස් එකක් තියෙනවා නේ හොඳයි අපි පොඩ්ඩක් මේ යන තුනක් ගලව ගමු මේ තියෙන්නේ මේ කළු පාට එක නියුට්‍රල් මේ නියුට්‍රල් තමයි ගොඩක් වෙලාවට මේ චීන නිෂ්පාදිත පෑන් වල මෝටරය ඇතුළට යන්නේ ඩිරෙක්ට් මේවා එක නියුට්‍රල් කළු සාමාන්‍ය වයර් පවර් කනෙක්ෂන් එක නියුට්‍රල් නිල් පේස් එක මේ ගහලා තියෙන ඉන්නකොට පේනවා ඉතින් මේ පේස් එක දැන් යාළුවනේ මේක අපි මේ IC රිපෙයාර් කරන්න බැරි නිසා මේ කාඩ් එක ඉතින් අපිට බයිපාස් කරන්න වෙනවා මේකට මෙහෙම කරන්න පුළුවන් මෙතෙන්ට අර ස්විච් සෙට් එකක් ගෙනල්ලා කොහේ හරි අයිනකින් පොඩි ස්විච් සෙට් එකක් මේකට හයි කරගත්තොත් අර මේ මැනුවල් බටන් ස්විච් එකක් ගෙනල්ලා කොහේ හරි මේ පැත්තකින් හරි හයි කරගන්න ක්‍රමයක් කල්පනා කරොත් මේ ස්පීඩ් තුනම අපිට පාවිච්චි කරන්න පුළුවන් දැනට මේකේ තියෙන දෝෂය ඒගොල්ලෝ කිව්වයින් පස්සේ මම කිව්වා ඔයාලට ඕන නම් මේක ඩිරෙක්ට් වැඩ කරන්න දාලා දෙන්නම් මේකෙන් බයිපාස් කරලා කියලා ඒගොල්ලන්ට එහෙම කමක් නැහැ කියලා ඒ විදිහට හදලා දෙන්න කිව්වා ඒකින්ද කාඩ් එක බයිපාස් කරලා ඩිරෙක්ට් දාලා දෙනවා අපිට ඕන නම් ඒකට ස්විච් එකක් පිටින් පෙන්ඩන් ස්විච් එකක් වගේ එකක් ඕන නම් දාන්නත් පුළුවන් මම ඕගොල්ලන්ට ඒක දැන් බයිපාස් කරලා මේ කනෙක්ෂන් එක දෙන හැටි පෙන්වන්නම් මොකද මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් වලින් වැඩ කරන වෝල් පෑන් ටික කාලයක් ගියාම මේ ලෙඩේ ගොඩක් වෙලාවට එනවා මට රිපෙයාර් එකට මේවා නිතරම ඇවිල්ලා තියෙනවා ඉතින් මේවා ඉතින් වැඩි ස්පීඩ් එකකින් වෝල් පෑන් කරකින්න තින්ද අපිට සාමාන්‍යයෙන් මෙහෙම ඩිරෙක්ට් දානවා නම් ස්පීඩ් 3 එකට තමයි දාන්න වෙන්නේ ස්පීඩ් 3 කියන්නේ මේකේ තියෙන හයි H කියලා ඉතින් H එකට තමයි දාලා දෙන්න වෙන්නේ. ඉතින් එතකොට ඒක දැම්මයින් පස්සේ ඩිරෙක්ට් වැඩ කරන හින්දා ප්ලග් එක ගහපුවම ඩිරෙක්ට් වැඩ කරනවා. ඒ තත්ත්වය ලක්ක ගන්න පිටින් මොකක් හරි අපිට ස්විච් එකක් හයි කරගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මට කිව්වා මේගොල්ලන්ගේ කෙලින්ම ඕල් පෑන් එක ළඟම ප්ලග් එකකට තමයි සෙට් කරලා තියෙන බිත්තියේ වයරින් කරපු. ඒ ප්ලග් එකකින් ස්විච් එක ඔෆ් කරන්න ඕන පුළුවන් හින්දා ඒගොල්ලන්ට එහෙම ස්විච් එක වෙනම අමතර ස්විච් එකක් අවශ්‍ය නැහැ කියලා කිව්වා. ඒක නිසා මම දැන් මේක කාඩ් එක බයිපාස් කරලා ඔයාලට පෙන්නන්නම්. මේක මේ කොහොමද කරන්නේ මේ ස්විම් ඒවා එහෙම දාන්න බෑ යාළුවනේ මොකද දාන්න බෑ කියන හේතුව ස්විම් එක දානවා නම් ස්විම් එක වැඩ කරන්නේ ඉතින් රිමෝට් කන්ට්‍රෝල් එකටනේ අපිට ඒක මැනුවල් නවත්ත ගන්න එහෙනම් මැනුවල් එකටත් බටන් මොකක් හරි ස්විච් සිස්ටම් එකක් දාන්න වෙනවා ඒක හින්දා මේ අපි දැනට මේක ඒගොල්ලන්ට ඒ පහසුකම ඇති කිව්වා ඒ කියන්නේ මොකද ඒගොල්ලන්ගේ මේ වෝල් පෑන් එක හයි කරලා තියෙන තැනම ප්ලග් බේස් එකක් තියෙනවා ඉතින් ඒගොල්ලන්ට ඒකෙන් ඔපරේට් කරගන්න පුළුවන් හින්දා අපි මේක ඩිරෙක්ට් දාලා දෙනවා. හොඳයි. ඕගොල්ලෝ බලාගන්න ඕගොල්ලන්ටත් උනොත් මේක ඩිරෙක්ට් දාන්නේ කොහොමද කියලා අපිට ලේසි මේ කාඩ් එකෙම මේක වෙන් කරගත්තා නම් මේක හදිස්සිය ආයේ පස්සේ දවසක රිපෙයාර් කරගන්න හරි මොකක් හරි ඒ ගෙදර හිමියන්ට හරි ඔයාලට හරි වමනාව වුණොත් අඳුන ගන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් කොටසක් තියලා කපන්න. එතකොට කවදා හරි දවසක මේක ආයේ රිමෝට් එකකින් වැඩ කරන්න හරි මොකක් හරි ඒ විදිහට හදා ගන්න ඕන නම්
ඒ කෙනාට මේක අඳුන ගන්න පුළුවන්. මේව කපන්න ඕනේ නැහැ. දැන් මෙතන මේ නියුට්‍රල් එකයි බේස් එකයි සම්පූර්ණයෙන් කපපු නිසා මේකට පවර් එක ඇතුළට එන්නේ නැහැ. එතකොට මට අපිට ඕන කරන්නේ මෙන්න මේ වැඩිම වේගින් කැරකෙන H කියන මේ පවර් කනෙක්ෂන් එක. ඒ කියන්නේ අරනේ මෙහෙන් ඇතුළට යන බේස් එක මෙතනින් ඇතුළට යන බේස් එක මේ පාලන පද්ධතිය හරහා ගිහිල්ලා අපිට ඕන විදියට වැඩ කරන්න විදියට මෙයාලගෙන් හැසිරෙවිලා අපි ස්විච් එක හරි රිමෝට් එක හරි දාපුවම තමයි මෙතනින් එළියට එන්නේ. ඉතින් ඒක තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ. ඔයගලන්ට තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඊට වඩා තේරෙනවා මදි නම් ඉතින් මේ සබ්ජෙක්ට් එක හසරවන්න ඔයාලට ඉතින් දැනීම මදි බව තමයි මට හිතෙන්නේ. ඒකින්ද මම හිතනවා මේවා මම කියලා දෙන ඒවා මම මොකද තේරුම් ගන්න පුළුවන් උපරිම ඕගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. ඉතින් එතනින් එහාට තේරෙන්නේ නැත්නම් ඒක ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් එක විෂය තේරෙන්නේ නැතිකම නිසා වෙන්න ඕන. හොඳයි යාළුවෝ දැන් බලාගන්න මම කරන්න යන වැඩේ. මේක දැන් අපි ඩිරෙක්ට් සප්ලයි එකක්ම දාන්න යන හැම එකක් අපව ගලවගම මේ නියුට්‍රල් එක. මේ නියුට්‍රල් එකත් අපි මෙතනින් කපා ගත්තා මේ නියුට්‍රල් එකත් මෙතන සර්කිට් එකෙන් කපා ගන්නවා මෙන්න මෙහෙම. එතකොට ආයෙ දවසක මේ කාඩ් එක රිපෙයාර් කරනවා නම් මේ කාඩ් එකේ දෝෂය මෙහෙ මොකුත් IC නැහැ මේ වෙනවා මෙයාගේම තමයි මේ දෝෂය. ගොඩක් වෙලාවට මේ දෝෂය වෙනවා මේ මොඩල් වලට මේ IC නැහැ මේ හොයාගන්න. කොළඹ ගිහින් ඒ වගේ එහෙම බලන්න ඕන. ඉතින් එහෙම හදිස්සිය කරන්නත් බෑ. මේ IC එකක් ගෙනල්ලා මේකට හිමිට මේක අයින් කරලා පාස්සලා බැලුවා නම් සමහර විට ගොඩක් වෙලාවට මේ තත්ත්වේ හරියනවද කියන එක අපිට බලා ගන්නත් පුළුවන්. හරියන්නේ. දැන් මම අවශ්‍ය වයර් ටික ගලව ගත්තා. ගලවගෙන ඉවරලා මේක තිබ්බා වගේම අපි ඔන්නෝම ස්ථානගත කරලා එන දාමු. මම අවශ්‍ය නැති වයර් මුකුත් කැපුවේ නැහැ. ඒවා ඔහි තිබුණා. ආයේ මොකද ඒවට මේ කාඩ් එකට සප්ලයි එක එන්නේ නැහැ. මේ සප්ලයි එක අපි සම්පූර්ණයෙන් ගලවගෙන තියෙන්නේ. දැන් ලේසි අපිට කරන්න තියෙන්නේ මේකේ මේ වයර් දෙක අමුණන්න විතරයි. මේ නියුට්‍රල් එක මේ කළු වයර් එකට අමුණනවා. මේ බේස් එක මේ වයර් එකට අමුණනවා. එතකොට කෙලින්ම දැන් මේකෙන් එන බේස් එකකින් එන ලයිව් වයර් එක මේකට අමුණපුවම මේක දිගේ කෙලින්ම මෝටරය ඇතුළට යනවා. නියුට්‍රල් එකත් ඒ විදිහට අමුණපුවම නියුට්‍රල් එකත් මෝටරය ඇතුළට ගමන් කරනවා. මේක මේ වගේ හොඳට මේවා කරලා අඬු වෙනුත් පොඩ්ඩක් අඹර ගන්න. ඊට පස්සේ ටිකක් දිගට මේ වගේ ටේප් කැල්ලක් කපලා අරගෙන ගහ ගන්න. හරි දැන් වැඩේ හරි අමුණලා තියෙන්නේ. අපි දැන් සප්ලයි එක දීලා බලමු. මෙහෙම තියෙද්දි අපේ අමුණපු එක හරිද කියලා බලාගන්නත් එපා. ඉස්සෙල්ලා මම මේ පෑන් එක අනිත් පැත්ත හරවලා තියෙන පෑන් තට්ට හිර වෙලාද කියලා චුට්ටක් පරීක්ෂා කරලා බලමු. නෑනේ. ඔන්න ප්ලග් එක ප්ලග් එක ගැහුවා යාළුවනේ මේ මම දැන් මේක ඩිරෙක්ට් දීලා තියෙන්නේ. මම දැන් ඔන් කරලා බලන්න යනවා. ඔන් බලමු අපි ඔන් කරලා කොහොමද වැඩ කරනවද මොකද කියලා. දැක්කද? ඔව් හොඳ උලංගක් වෙනවා. මේ ඒක යන්න පුළුවන් උපරිම ස්පීඩ් එක තමයි දැන් මේ H කියන ස්පීඩ් එකට අපි දැම්මේ. එතකොට H කියන්නේ හයි කියන්නේ හයි ස්පීඩ් එක තමයි දුවන්නේ. මේක දැන් ඩිරෙක්ට්ම හයි විතරයි දුවන්නේ. අනිත් ස්පීඩ් වලට කන්ට්‍රෝල් වෙන්නේ. ඒ ස්පීඩ් එක වලට කන්ට්‍රෝල් වෙන්න නම් අපි මැනුවල් බටන් ස්විච් සෙට් එකක් දාන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මේ විදිහට තමන්ට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. මේ පෑන් එක ITI ඒගොල්ලන්ගේ එතන කෑම මේසේ කෑම කන් ටේබල් එක ළඟට තමයි හුලං වදින්න හයි කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ උපරිම කැරකෙන ස්පීඩ් එක හොඳයි කියලා කිව්වා මට. ඒකට සෙට් කරලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ එතන ප්ලග් බේස් එකකුත් තියෙන හින්දා ඒගොල්ලන්ට එතනින් ඔපරේට් කරන්න පුළුවන් කියු හින්දා මේ විදිහට. මොකද මම මේක මේ ඕගොල්ලන්ට ආයෙ කියන්නේ යාළුවනේ ඕගොල්ලෝ වැරදි විදිහට වැටීමක් ඇති කරගන්න පුළුවන්. මේකට දැන් ඩිරෙක්ට් සප්ලයි එකක් දාන්න තියෙන. මේක ඕෆ් කරගන්නේ කොහෙන්ද? නවත්තගන්නේ කොහෙන්ද? අපිට ස්විච් මොකුත් දැන් නැහැ නේ කියන අදහස එන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි මම එහෙම කිව්වේ. බිත්තියේ තියෙන ප්ලග් බේස් එකේ ස්විච් එකකින් ඒගොල්ලන්ට ඔපරේට් කරන්න පුළුවන් හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ ඒකයි. නැත්තම් මේකට අපිට මෙතනින් වැඩ කරන්න කොහෙන් හරි ස්විච් එකක් දාන්න පුළුවන්. නැත්තම් පෙන්ඩන්ට් ස්විච් එකක් හරි මෙතන මේ රාමුව කොහෙන් හරි කඩලා ස්විච් එකක් සෙට් කරන්න පුළුවන්. ඒවා ඉතින් තමන්ගේ දැනීමේ හැටියට ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි යාළුවනේ. එහෙනම්
ඔයගොල්ලෝ බලාගත්තනේ ඔක්කොම මේ වගේ රිමෝට් කන්ට්‍රෝලින් වැඩ කරන පෑන් වල දෝෂයක් පැන නැගුණොත් මේ වගේ කරලා බලන්න. හැබැයි යාළුවනේ මේක මම ඔයාලට කියන්නේ මේක මේ ප්ලග් එක ගලවන්න. මේ කාඩ් එකේ දෝෂයක් බව ඕගොල්ලන්ට මේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද දැන් අර මම ඕගොල්ලන්ට කිව්වා දැක්කනේ පෙන්නුවානේ මම කරන්ට් එක ඔන් කරපු ගමන් කැරකෙනවා. ආයි ටික වෙලාවකින් ඕපන් එක. ඒක මේ IC එකේ දෝෂයක් නිසා වෙන්නේ. අන්න එහෙම කියලා අවබෝධ කරගන්න වෙනවා. එකපාරට මේව කපලා වෙන් කරන්න එපා. මොකද මේ කාඩ් එක හොඳට තිබිලා සමහර ඒවා තියෙන්න පුළුවන් ඕගොල්ලන්ට හම්බුනාම කාගේ හරි කර රිපෙයාර් කරන්න හරි ඕගොල්ලන් ගෙදර එක රිපෙයාර් කරන්න හරි හම්බුනාම ප්ලග් එක ගාලා ස්විච් එක දාලා මෙතනින් මේ බටන් ස්විච් වලින් ඔන් කළාට මේ නතර මේ ඔන් මුකුත්ම ඔන් වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒක නිසා මුකුත්ම වැඩ කරන්නේ නැතුව ගියොත් ඒ කියන්නේ ස්විච් බටන් ස්විච් එකෙන් ඔන් කරපුවම වැඩ කරන්නේ නැතුව ගියත් සමහරවිට මේ පාලන පද්ධතිය මොනවා හරි දෝෂයක් නිසා ඔන් වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඔන් කරන බටන් ස්විච් වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වයින් වෙන ඔන් වුණාට ඒ වයින් මේ IC එකකින් එන පාලන පද්ධතිය වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලදී ඉතින් සමහර අවස්ථාවල මෝටරේ පිච්චිලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලෝ අවබෝධ කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඕගොල්ලන්ට මෙතනින් මේ මුලින්ම කාඩ් එකට මොකුත් ඩැමේජ් කරන්නේ නැතුව මෙතන මේ මේන් වයර් මේ කපාගලා මේවා කරගන්න නැතුව මුලින්ම මෙතනින් මේ මම දැන් මේ වෙන් කරගත්ත විදිහට මේ හයි එක හරි මොකක් හරි එකකුයි නියුට්‍රල් එකකුයි ගලවලා මෙතනින් ගලවලා හරි කපලා හරි මොනවා හරි කරලා ඉයන් වලින් ගලවලා හරි මේකට මේ මම දැන් කළා වගේ ඩිරෙක්ට් සප්ලයි එකක් මේ කාඩ් එකට සම්බන්ධ වෙන්නේ නැතුව දීලා බලන්න මෝටරේ දෝෂයක්ද කියලා. මෝටරේ පිච්චිලා නම් අපරාධයෙන් ඒතකොට කාඩ් එක මොනවා හරි අපි කරන්න ගින් කාඩ් එක සවුත් වුණොත් අපරාධයෙන්. එතකොට මේ වගේ කාඩ් එක සවුත් වෙලා තියෙන මේ වෝල් පෑන් එක ඕගොල්ලෝ ඒක කෙලින්ම පෑන් එකට මේ මම දැන් කළා වගේ කළාට කමන්නේ නැහැ. නමුත් මේකේ කාඩ් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් මෝටරේ පිච්චිලා නම් අපි කාඩ් එකට මොනවා වෙනස්කමක් කරනකින් කාඩ් එක පිච්චිලා ගියොත් අපරාධෙනේ. ඒතකොට මෝටරේ කාඩ් එකයි දෙකම අපරාධෙනේ. ඉතින් මේක දැන් රිපෙයාර් කරගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. මේ IC හොයාගන්න ඒවයි ගහලත් නැද්ද මම දැන් හොයන්නත් බෑ. යන්තම් තියෙනවා නම්බරයක්වත් හොයන්න බැරි විදියට හදලා තියෙන සමහර ඒවා සූරලත් එවනවා. අඳුනගෙන රිපෙයාර් කරයි කියලා. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික කරන අය නම් ඕවා ආසන්න වශයෙන් මේක හරියනවා කියලා දාලා යන්න දන්නවා. එහෙම නැති වුණොත් ඉතින් මේ විදිහට තමයි අපිට කරගන්න වෙන්නේ. ඉතින් මේවා රිපෙයාර් කරගන්නත් ඔයාලට බඩු නැතුව හරි කරදරයි. ඉතින් ඕවා එක්ක දඟලන්න ගොඩක් අයට කාලයක් නැති හින්දා ඒගොල්ලෝ බලන්නේ මොකක් හරි මේක වැඩ කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න. හරි යාළුවනේ. එහෙනම් ඉතින් මම මෙච්චර කතා කළේ ඕගොල්ලන්ට මොනවා හරි මේකෙන් අවවාදයක් ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. නැත්තම් දැන් මේක ඉවර වෙලත් ගොඩක් වෙලානේ. ඉතින් ඕගොල්ලන්ට ඒ ගැන ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම දන්න තවත් දේවල් කිව්වේ. හොඳයි යාළුවනේ. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරලා මල සහයෝගයක් දෙන්න. like එකක් දාලා මොනවා හරි කියන්න තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න කියලා කියනවා. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරන් එන්නම්. මම අමල් සේනාරත්න. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.